පුතේ තියෙනවා මෙතන අල ගොඩවල්ම කීපයක් තියෙනවා කියන්නකෝ. එතකොට එකම වර්ගයේ ඉන්නේ තියෙන්නේ. තේරෙනවද? දැන් උතන අලයි බීලුණුයි තියෙනවා. වර්ග කීයක්ද? දෙකයි. අලයි බීලුණුයි තව මොනවා හරි පළතුරකුත් තියෙනවා. වර්ග කීයක්ද? තුනක් තියෙනවා. එහෙම නැත්නම් අපිට සත්තු ගන්නත් පුළුවන්, එළවලුවක් ගන්නත් පුළුවන්, පළතුරක් ගන්නත් පුළුවන්. වර්ග තුනයි. අපි කියන්නේ එකම වර්ගය කියලා. තේරෙනවද මං කියන එක? තනිතිතේ ප්‍රභේදවලත් තියෙනවා බෙදෙන විදිහ. දෙකෙන් දෙකට බෙදෙනවා, තුනෙන් තුනට බෙදෙනවා, හතරෙන් හතරට බෙදෙනවා. තේරෙනවද? තනිතිතේ ප්‍රභේද ගණනින් කීයක් තියෙනවද? 3යි. එකක් මොකද්ද? සුළු තනිතිත. දෙක මැදුම් තනිතිත. 3 මහ තනිතිත. එතකොට මෙතන අගට ඔයාලට ප්‍රශ්නයක් ඉන්නේ නැද්ද මගෙන් අහන්නකෝ. ඇයි ටීචර් අපි තනිතිත කියන්නේ කියලා? ඈ? ඇයි දැන් ටීචර් අල ගොඩවල් ගැන කිව්වේ? ඇයි ටීචර් අලයි බීලුණුයි ගැන කිව්වේ? ඇයි ටීචර් අලයි බීලුණුයි පළතුරු වර්ග 3ක් ගැන කිව්වේ? අහන්න බෑ ප්‍රශ්න. දැන් හිතන්නකෝ. කොටස් දෙකෙන් දෙකටමයි බෙදෙන්නේ. එකම රටාවකට බෙදෙන්නේ. තේනද? දෙකෙන් දෙකටමයි බෙදෙන්නේ. එතකොට එකම වර්ගයක් නේද? දැන් ඔයා හිතන්නකෝ දෙකටත් බෙදෙනවා තුනටත් බෙදෙනවා. දෙකටත් බෙදෙනවා තුනටත් බෙදෙනවා. දැන් අපිට මෙතන ජම්බුත් තියෙනවා අලත් තියෙනවා. එළවලු විතරක් කියලා කියන්න පුළුවන් දෙයකට. පළතුරු විතරක් කියලා කියන්න පුළුවන්.